හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්නගොල අදක තුලා ඉන්නේ ටොකෑනනේ මගේ YouTube channel එක ගේන නොට ශිපුඩන් සීරීස් එකේ එපිසෝඩ් 326 බලන්න. ඉතින් මේ එපිසෝඩ් එක ගැන කතා කරොත් ටේල් බීස්ලා එක්ක යාළු වෙන අපේ නාටෝ ගැන තමයි එපිසෝඩ් එක පුරාවට කතා කරන්න තියෙන්නේ. Multi Shadow Clone Jutsu! At the very first beginning අපිට පේනනවා අපේ white setsuව. ඉතින් මේ white setsuට attack කරන්න නම් වෙන කවුරුත් නෙමෙයි අපේ ඔවුන් Sasuke Uchiha. ඉතින් මෙහෙම Sasuke මෙයාට attack කරලා මෙයා කතාව මෙතනින් ඉවර කරලා දානවා. ඒ වෙලාවම තමයි අපිට පෙන්නන්නේ එයාගේ මංගික්කෝ ශාරින්ගන් එක අවදි වෙලා තිබිලා තියෙනවා කියලා. ඉතින් දැන් අපිට එතනින් කතාව ස්විච් වෙනවා. දැන් පෙන්නන්නේ අපේ මේ ඩබල. ඉතින් මේ සුදු කොණ්ඩේ තියෙන එකන හොසකිව් වගේම තැබිලි කොණ්ඩේ තියෙන එකන ජූගෝ. ඉතින් ඕගොල්ලොත් මෙයාව මේ නම් වලින්ම මතක තියාගන්න. ඉතින් මේගොල්ලෝ දැන් මේ කතා වෙන්නේ අපේ සාස්කේ මැරුණා ඇති කියලා හිතලා. ඉතින් අපිට ඊළඟට පෙන්නනවා ශිපුඩන් හිස්ටරි එකේ තියෙන සුපිරිම එපික්ම බැටල් එක. ඉතින් එක පැත්තක නරුටෝ ලී වගේම අපේ කාකාෂි ඉද්දි අනිත් පැත්තේ ඉන්න අපේ ඔබිටෝ. ඉතින් දැන් මෙතන සුපිරිම බැටල් එකක් යන හදද්දි අපේ නරුටෝ කියනවා මම ගිහිල්ලා මෙයා ගැන බලා ගන්න නරුටෝ ඔයා දැන් මෙතනින් ගියා නම් හොඳයි කියලා. ඉතින් අපිට ඊළඟට පෙන්නන්නේ Five Tail Beast. ඉතින් එයා ඇවිල්ලා අපේ නරුටෝ ඇතුළු කණ්ඩායමට ඇටැක් කරන්න යනවා. ඉතින් කිලබි අපේ Eight Tail Beast ඇතුළේ ඉන්න කිලබි මෙයාව නවත්තන්න උත්සාහ කරත් ඒක කරගන්න බැරි වෙලා යනවා යාළුවනේ. කාකාෂි නැවතත් මෙයා නම් ඉවරයි. දැන් ඉතින් අපිට තියෙන්නේ මෙයාවත් දාස් කරගන්නේ තමයි. ඉතින් මෙහෙම කියන අපේ කාකාෂි ඔබිටෝගේ පැත්තට ඇහැ යොමු කරනවා. ඉතින් අපේ ඔබිටෝ දැන්ටමත් Five Tail Beast වත් එයාගේ ඇතුළට හිර කරගෙන ඉවරයි. ඉතින් මේක බලන් හිටපු අපේ කිලබි මේක නම් හරියන්නේ නැහැ කොළුවෝ. අපිට ඉක්මනටම බ්ලේඩ් ලයිනින් ජුට්සු ඉතින් මේ ඇටැක් කරනවා. ඉතින් මෙහෙම ඇටැක් එක ඉටක් කරපු හින්දා ටේල් බීස්ලට නම් කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ. ඉතින් හානිය සිදු වෙන්නේ අපේ ඩබලටම තමයි. ඉතින් මේ වෙලාව පිටිපස්සට මෙහෙම ඇදිලා යද්දි අපේ ලී කියන්නේ මේගොල්ලොම මෙහෙම නවත්තන්න බෑ. ඔබිට මේගොල්ලන්ගේ පාලනය සම්පූර්ණයෙන්ම එයාගේ අතට නම් විතරයි. නරුටෝ දැන් මුව නවත්තන්න පුළුවන් ඔබට විතරයි. මුන්ගේ ඇගට ගිහිල්ලා මුන්ව යාළු කරගන්නේ තමයි ඔබට තියෙන හොඳම වැඩේ. මේක ඇහුවා නරුටෝ. ඒක කියන්න නම් ලේසි. හැබැයි කරන්න තමයි අමාරු නේද කියලා අහනවා. දැන් ඉතින් හොදනම තරහා ගිහිල්ලා අපේ සන් ගෝකු නැත්තම් Four Tail Beast එළියට එනවා යාළුවනේ. ඉතින් දැන් තමයි කතාව සුපිරිම තැනකට ටර්න් වෙන්නේ. දැන් අපි නරුටෝට කරන්න සිද්ධලා තියෙන්නේ සන් ගෝකුගේ ඇඟ ඇතුළට ගිහිල්ලා සන් ගෝකුත් එක්ක යාළු වෙන එක. ඉතින් ඒක නම් කරන්න බැරි දෙයක් කියලා ඕගොල්ලෝ දන්නවා. හැබැයි ඒක කොහොමද සිද්ධ වෙනවා? ඕගොල්ලොත් හොඳටම දන්නවා ඇති Four Tail Beast මිනිස්සුන්ට වෛර කරනවා කියලා. ඉතින් ඔන්න දැන් අපේ නරුටෝ යනවා සීල් එක ගාවට. ඉතින් මේ මතක් වෙන්න නම් අපේ කුරමගේ පරණ මතකයක්. ඉතින් දැන් කුරමට මතක් වෙනවා එයා නරුටෝට සහාය දුන්න හැටි. දැන් එක පැත්තකින් අපේ ඩුවෝ එක ලී වගේම කාකාෂිත් පැරදීගෙන එද්දි සන් ගෝකු Eight Tail Beast ඇදලා විසික් කරලා දානවා. ඉතින් දැන් මෙහෙම විසික් වෙද්දි Eight Tail Beast ගේ ඇගෝඩ හිටිය නරුටෝ සන් ගෝකුගේ කට ඇතුළට විසික් වෙනවා. දැන් තමයි අපේ කුරමගේ එක හැක් හරි ඇරෙන්නේ. ඔන්න දැන් ඉතින් අපිට පෙන්නනවා මේක දැකපු ලී හයියෙන් කෑ ගහනවා. කෑ ගහනවක් වෙන්නේ නැහැ. ඉතින් මොනවත් වෙන්නේ නැහැ. දැන් ඔන්න ෂැඩෝ ක්ලෝන් එකක් හදාගත්ත අපේ කාකාෂි. අපිට මේක තනියෙන් කරන්න බෑ ලී. ඔයා ආයෙත් ගේට්ස් ටික ඕපන් කරගන්න. නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ. ඇහුව ගමන් මේකට හා කිව්ව අපේ ලී නැවතත් ෆයිට් එකට යනවා. ඉතින් මෙතනදී
ටේල් බීස්ලා ටික නම් සුණු විසිලු කරලා දාන්න අපේ කාකාශිට වගේම අපේ එළිය ගෙඩුවයකට පුළුවන් වෙනවා. දැන් ඔන්න ඒ ටේල් බීස් නාටුට උදව් කරන්න කියලා හිතාගෙන යද්දී අපේ කුරමා ඇතුලේ ඉඳන් මේ වෙන ඔක්කොම බලාගෙන ඉන්නේ. උඩ පොප්කෝන් ටිකක් ගෙනලා දීපන්කො කවුරු හරි. ඔන්න දැන් ඉතින් අපේ කුරමා මම දැන් අවදි වෙන්නේ නැහැ නරුටෝ. ඔබට මට ඒක කරන්න දෙන්න බෑ. ඔබ මාව අවුරුදු කීයක් ඇතුළේ සීල් කරන් ඉන්නවද? මේක අහුව අපේ ටේල් බීස්. ඔබ ඔය මොනවද කරන්නේ? ඔබට මතකයිනේ එකපාරක් ඔබ සටන් කරපු විදිහ නැවතත් එළියට වරෙන් කුරමා අපිට ඔබ ඕන. ඉතින් මේක අහුව කුරමට පරණ මතකයක් මතක් වෙනවා. ඉතින් මේ මොකද්ද? ඔව් ඒ හොඳටම අපි දන්නවා. ඒ තමයි අර මදත් එක්ක සටන් කරපු සීන් එක. ඉතින් මේ පෙන්නන්නේ The Great First Hokage නැත්නම් අපේ හෂිරාමා සෙන්ජු. ඉතින් දැන් අපේ කුරමට මේ සිද්ධීන් ඔක්කොම මතක් වෙද්දී එයාගේ ඇතුලේ හිරලා තියෙන දුක සහ වේදනාව දෙකම එකපාර එළියට එනවා. ඉතින් ඕනෙම කෙනෙක් දන්නවා දුක සහ වේදනාව එකපාර එළියට ආවම වෙන්නේ මොකද්ද කියලා. ඉතින් කුෂිනා නැත්තම් අපේ කුරමගේ කලින් ජින්ජුජිකි තමයි ඒ හිටියේ. ඉතින් දැන් අපිට පෙන්නන්නේ කුරමව නාරුටෝගේ ඇඟ ඇතුළට සීල් කරපු හැටි. ඉතින් දැන් කුරමගේ වේදනාව තවත් වැඩි වෙනවා. ඉදිරියට ඉතින් මොනවා වෙයිද කියලා කවුද දන්නේ. ඔන්න දැන් අපේ නරුතෝ සන් ගෝකුගේ ඇඟ ඇතුළට යනවා. දැන් තමයි අපිට ඇත්තටම පෙන්නන්නේ සන් ගෝකුගේ පිටත ස්වරූපය අවදි වුවත් ඔහු තාමත් දම්වැල් වලින් බැදලා තමයි නැත්තම් සීල් කරලා තමයි ඉන්නේ කියලා. ඔන්න දැන් අපේ නරුටෝ හදන්නේ අපේ ලී සහ කාකාෂි කිව්ව විදිහට සන් ගෝකු එක්ක යාළු වෙන්න. හැබැයි ඒක නම් වෙන්නේ නැහැ. මොකද කියනවා නම් සන් ගෝකු දැඩි ලෙස මිනිසුන්ට වෛර කරනවා. ඉතින් ෆෝටේල් බීස් ඔය අය මෙහෙම කරන්නේ කියලා අහද්දි අපේ සන් ගෝකු නම් කියන්නේ උද්දච්ච ළමයෝ ඔබ මට සන් ගෝකු ඔබ මට ෆෝටේල් බීස් කියන්න එපා. මගේ නම සන් ගෝකු කියලා කතා කරපන් කියලා කියනවා. ඉතින් දැන් ඔන්න මේක අපේ නරුටෝ. ඔව් ඉතින් ඒත් ඔයා ඊට කලින් ෆෝටේල් බීස්නේ. මෙහෙම කිව්වොත් ඒකුණ වෙලා යනවා. ඒත් එකම තමයි සන් ගෝකු දකින්නේ අපේ නරුටෝගේ ඇතුලේ කුරම සීලලා ඉන්නවා කියලා කරේ. කුරමට හොඳටම තරහ ගිහිල්ලා ඌ අවදි වුණොත් ඌ මෙතන ඉන්නේ නැහැ කියලා කියනවා. ඉතින් නාරුටෝ කියනවා කුරමද කුරමා ඌ එයා මගේ ඇඟ ඇතුලේ හැමදාම ඉන්නේ. මගේ අම්මයි තාත්තයි නැතුණු දවසේ ඉඳන් එයා මගේ ඇඟ ඇතුලේ තමයි ඉන්නේ කියලා. ඉතින් අපේ නාරුටෝට මේව ඇහිලා දුක හිතෙනවත් ඒ සන් ගෝකුට කතා කරනවා. සන් ගෝකු ඔය අය මේ වැඩේ කරන්නේ. අපි මේ වැඩේ නවත්තමු. ඔයා ටේල් බීස් කෙනෙක් මගේ ඇතුලේ ඉන්න කුරමා ටේල් බීස් කෙනෙක්. මම ජින්ජුදිකි කෙනෙක්. මට ඔයාගේ දුක හොඳටම තේරෙනවා. මෙහෙම කියලා අපේ නාරුටෝ සන් ගෝකුට ලං වෙන්න හොඳටම උත්සාහ කරනවා. එළියේ ඉන්න ඔබිටෝ උඹ ඒක කීයටවත් කරන්නේ නැහැ කියලා අපේ සන් ගෝකුට අණ කරනවා තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. තවදුරටත් නාරුටෝ කතාව හොඳටම දුක්බර කරනවා. ඉතින් අපේ නාරුටෝ කියනවා වතුර නැති යගේ දැනෙන්නේ කාන්තාරයක තියෙන පතුරු ගහකට විතරයි කියලා කතාව තවත් දුක්බර කරනවා. ඉතින් දැන් සන් ගෝකු නම් නාරුටෝ ගැන හොඳටම දුක හිතලා තමයි තියෙන්නේ. ඉතින් මටත් පුදුමයි ඔයාලට පුදුමයිද කියලා යටින් කමෙන්ට් එකක් දාලා යන්න. ඉතින් අපේ නාරුටෝ ආයෙත් hina වෙන ගමන් කියනවා සන් ගෝකු ඔයාට කැමති නම් අපි තුනට යාළුවෝ වෙන්න පුළුවන් කියලා. ඉතින් සන් ගෝකු හයියෙන් hina වෙන ගමන් ඒක පිළිගන්නවා කියලා තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් නාටකයක ඇතුලේ ඉන්න කුරමටත් වෙන පුදුමයි. මොකද කියනවනම් සන් ගෝකු ජීවිතේට මිනිස්සෙක් එක්ක කතා කරලා නැති කෙනෙක් කොහොමද මේ නාටොත් එක්ක යාළුනේ කියලා. ඉතින් දැන් අපිට පේනවා සන් ගෝකු ඔබිටෝගේ බාරේ හිටියත් ඔබිටෝගේ බාරෙන් නිදහස් වෙන හැටි. ඉතින් මෙතනින් එපිසෝඩ් එක ඉවර වෙනවා ළමයි. මේ වගේ තවත් එපිසෝඩ් එකක් ඇරන් මම ඕගොල්ලෝම ලබන සතියේ හමු වෙනවා. ඉතින් අදට සයෝනාරා.